ආයිබෝන් ඕම මේක තුලා ඉන්නේ සෙල්ලලට YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ කෘෂිකර්ම පසුතම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තවත් පුරප්පාඩු 258ක් පිරවීම සඳහා මෙන්න මේ දිනවල අයදුම්පත් කැඳවනවා. වීඩියෝ එකට යන කලින් මම ඔයාලට මතක් කරනවා රැකියාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා SLLT YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. එතකොට මීට කලිනුත් අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අයදුම්පත් කැඳවන ලබන තනතුරු 150කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ විස්තරයක් අරන් ආවා. අන්න ඒ තනතුරු නෙමෙයි මේකෙදී වෙනත් තනතුරු 250කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා මේකෙදී සඳහන් කරලා තියෙනවා. මේකෙදී මෙන්න මේ ක්‍රියාකරු කියන තනතුරට අදාළව පුරප්පාඩු 39ක් තියෙනවා කියලා කියනවා. ට්‍රැක්ටර් ක්‍රියාකරු කියන තනතුරට අදාළව පුරප්පාඩු 8යි, විදුලි කාර්මික 7යි, කාර්මික ශිල්පී 22යි, පෑස්සුම්කරු 3යි, බෙලෙක් වැඩකරු 11යි, පින්තාරුකරු පුරප්පාඩු 5යි, ලියවන පට්ටල්කරු පුරප්පාඩු 2යි, සවිකරන්නා පුරප්පාඩු 4යි, යාන්ත්‍රකරු පුරප්පාඩු 4යි, කම්මල්කරු පුරප්පාඩු 3යි, නඩත්තු සහ මෙහෙයුම්කම්කරු පුරප්පාඩු 63යි, ජලපොම්ප ක්‍රියාකරු පුරප්පාඩු 10යි, පෙදරේරු පුරප්පාඩු 6යි, වඩු කාර්මික පුරප්පාඩු 4යි, ජලනල කාර්මික පුරප්පාඩු 1යි, උපකරණ ශිල්පී පුරප්පාඩු 1යි, උපකරණ අලුත්වැඩියාකරු පුරප්පාඩු 2යි, ජල විද්‍යා මිනුම් සහායක පුරප්පාඩු 26යි, සංචාරක බංගලා බාරකරු පුරප්පාඩු 5යි, ගබඩා කම්කරු ගබඩා සහායක කියන තනතුරට අදාළව පුරප්පාඩු 30යි, වැද්දුම් කරු කියන තනතුරට අදාළව පුරප්පාඩු 2ක් වශයෙන් සම්පූර්ණ පුරප්පාඩු 250කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒකට මෙන්න මේ තනතුරු වලට බඳවා ගැනීම සිදු කරන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා අන්න ඒකෙදි ලබා දෙන ලකුණු වල ප්‍රමුඛතාවය බලලා මෙන්න මේ තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය 2025 නොවැම්බර් මාසයේ පවත්වනවා කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. එතකොට එක් තනතුරු වලට අදාළව සිදු කරන්න වෙන කාර්යයන් ටික මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ක්‍රියාකරු තනතුරට අදාළ කාර්යයන් ටික මෙහෙම කියනවා. මම මේවා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ වීඩියෝ එක දිග වෙන නිසා. ට්‍රැක්ටර් ක්‍රියාකරු තනතුරට අදාළව මේ කාර්යයන් ටික කරන්න වෙනවා කියලා කියනවා. ඒ වගේම විදුලි කාර්මික කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් කරන්න වෙනවා කියලා කියනවා. ඒ වගේම කාර්මික ශිල්පී කියන තනතුරට අදාළව මේ සඳහන් කරලා තියෙන කාර්යයන් සිදු කරන්න වෙනවා කියලා කියනවා. ඊට පස්සේ පෑස්සුම්කරු කියන තනතුරට අදාළව මේ කාර්යයන් ටිකත් මෙන්න මේ බෙලෙක් වැඩකරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටිකත් ඒ වගේම පින්තාරුකරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යනුත් සිදු කරන්න වෙනවා කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ලියවන පට්ටල්කරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටික වගේම සවිකරන්නා කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් සිදු කරන්න වෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ යන්ත්‍රකරු කියන තනතුරට අදාළව මෙන්න මේ කාර්යයන් ටිකත් කම්මල්කරු කියන තනතුරට අදාළව මෙන්න මේ කාර්යයන් ටිකත් නඩත්තු සහ මෙහෙයුම් කම්කරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටිකත් ඒ වගේම ජලපොම්ප ක්‍රියාකරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටිකත් පෙදරේරු කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටිකත් වඩු කාර්මික කියන තනතුරට අදාළව මෙන්න මේ සඳහන් කරලා තියෙන කාර්යයන් ටිකත් සිදු කරන්න වෙනවා කියලා මේ දැන්වීමේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ජලනල කාර්මික කියන තනතුරට අදාළ කාර්යයන් ටික, ඒ වගේම උපකරණ ශිල්පී කියන තනතුරට අදාළ කාර්යයන් ටික, ඒ වගේම උපකරණ අලුත්වැඩියාකරු කියන තනතුරට අදාළ කාර්යයන් ටික, ඒ වගේම ජල විද්‍යා මිනුම් සහායක කියන තනතුරට අදාළ වෙන කාර්යයන් ටික, ඒ වගේම සංචාරක බංගලා බාරකරු කියන තනතුරට අදාළ කාර්යයන් ටික, ඒ වගේම ගබඩා බාරකරු කියන තනතුරට අදාළ කාර්යයන් ටික, ඒ වගේම වැද්දුම් කරු කියන තනතුරට අදාළව කාර්යයන් ටික වශයෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ සිදු කරන්න වෙන කාර්යයන් එක් තනතුරට අදාළව මෙහෙම සඳහන් කරලා තියෙනවා. මම මේවා එකින් එක වචනෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේක විශාල තනතුරු සංඛ්‍යාවක් තියෙන නිසා මේවා එක් තනතුරු වලට අදාළ කාර්යයන් ටික විස්තර කරන්න ගියොත් පැයකට වඩා වැඩි ප්‍රමාණයක් ගත වෙන නිසා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට අදාළව බඳවා ගැනීම සිදු කරන ආකාරය සඳහන් කරලා තියෙනවා. එතකොට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. අන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී ඔයාලට ලකුණු 100ක් ලබා දෙනවා කියලා කියනවා. අන්නේ ලකුණු 100 ලබා දෙන නිර්ණායකයන් විදිහට මෙන්න මේ අධ්‍යාපන සුසුකම් වලට පළපුරුද්දට ඒ වගේම අතිරේක වෘත්තීය සුසුකම් වලට විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවලට යම්කිසි මෙන්න මේ සඳහන් කරලා තියෙන ලකුණු ප්‍රමාණය පිරිනමලා මුළු ලකුණු 100ක ලකුණු ප්‍රමාණයක් පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැඩිම ලකුණු තියෙන පිරිස බලලා මේ තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා 41800ක මූලික වැටුපක්. ඒ කියන්නේ බේසික් එකක් හම්බ වෙනවා කියලා කියනවා. මෙන්න මේ සෑම තනතුරකටම අදාළව මෙන්න මේවට ජීවන වියදම් දීමනා සහ රාජ්‍ය විසින් අනුමත අනෙකුත් දීමනාත් එකතු වෙනවා කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සේවා නියුක්ති කිරීමේ කොන්දේස් ටිකක් කියලා තියෙනවා. ඒතකොට ඒකෙදි කියනවා මේ සියලු පත්වීම් ස්ථිරයි කියලා කියනවා. අවුරුදු 3ක පරිවාස කාලයක යටත් වෙනවා කියලා කියන. ඒ වගේම මේ සෑම තනතුරකටම අදාළව විශ්‍රාම වැටුප් හිමි වෙනවා කියලාත් මේකෙදි සඳහන් කරලා තියෙනවා.
වයස් සීමාව ගැන සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18 සහ 45 අතර අයට මෙන්න මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ තනතුරු සඳහා අවශ්‍ය වන අධ්‍යාපන සුසුකම් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා සාමාන්‍ය පෙළ විභාගයෙන් දේවතාවකදී ඉදිරිපත් වෙලා වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඔයා විෂයන් දෙකකට සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ 6යි 2ක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය පෙළ ලිව්වේ නැති කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැහැ. NVQ 3 සහතිකය ලැබපු කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට උනත් මෙන්න මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා කියලා මේ දැන්වීමේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සෑම තනතුරකටම අදාළවම තනතුරට අදාළ ශිල්පීය නිපුණතා නැත්නම් වෘත්තීය සුසුකම් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේවත් මම ඔයාලට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වෙන නිසා. මෙන්න මේ ගැසට් නිවේදනය නිකුත් කළ තියෙන්නේ 2025 9 වෙනි මාසේ 26 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත් කළ තියෙන ගැසට් පත්‍රය. කාට හරි කෙනෙක්ට මේ පිළිබඳ වැඩිදුර විස්තර බලා ගන්න ඕන නම් මම මතක් කරනවා 2025 9/26 කියන දින රජයේ ගැසට් පත්‍රය බලන්න කියලා. ඒ වගේම මෙන්න මේ තනතුරට අදාළව කායික සුසුකම් ටික සඳහන් කරලා තියෙනවා. ඒකට ඒකෙදි කියනවා සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරේ රාජකාරී මනමින් ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මෙන්ම මානසික යෝග්‍යතාවයකින් යුතු පුජ්‍යලයක් වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න ඕන ආකාරයත් මම මේකෙදි වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට ඒකෙදි සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ගැසට් නිවේදනයත් එක්ක නිකුත් කරලා තියෙන ආදර්ශ ආයුධම් පත්‍රයට අනුකූලවම ඔයාලගේ ආයුධම් පත්‍රය සකස් කර ගන්න කියලා තියෙනවා. එතකොට A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම භාවිතා කරලා ඔයාලගේ ආයුධම් පත්‍රය සකස් කර ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ගැසට් නිවේදනයත් එක්ක ආදර්ශ ආයුධම් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඇතුළත් කරලා තියෙන තොරතුරු ටික අනිවාර්යයෙන්ම ඔයාගේ ආයුධම් පත්‍රයට ඇතුළත් වෙන්න ඕනි කියලා කියනවා. එහෙම ඇතුළත් කරද්දී මේ ආදර්ශ ආයුධම් පත්‍රයේ 1 සිට 3 දක්වා තියෙන කාරණා ටික ඔයාගේ ආයුධම් පත්‍රයේ පළවෙනි පිටුවේ පළවෙනි පැත්තට එන්න ඕනි කියලා කියනවා. ඒ වගේම අංක 4 සිට 5 දක්වා තියෙන කාරණා ටික ඔයාගේ ඇප්ලිකේෂන් එකේ දෙවෙනි පිටුවට එන්න ඕනි කියලාත් කියනවා. ඒ වගේම 6 ඉඳලා 8 දක්වා කාරණා ටික දෙවෙනි පිටුවට එන්න ඕනි කියලා කියනවා. ඒ වගේම අංක 9 ඉඳලා තියෙන කාරණා ටික 4 වෙනි පිටුවට ඇතුළත් වෙන විදිහට ඔයාගේ ආයුධම් පත්‍රය සකස් කරන්න කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ආයුධම් පත්‍රය සකස් කරන්න ඕන ඔයා සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉන්න භාෂා මාධ්‍ය භාවිතා කරලා කියලාත් කියනවා. ඒතකොට සිංහල කෙනෙක් නම් සිංහල භාෂා මාධ්‍යයෙන් තමයි ඔයාලගේ ආයුධම් පත්‍රය සකස් කරන්න ඕනේ. ඊට පස්සේ කියලා තියෙනවා කවුරු හරි කෙනෙක් එක තනතුරකට වඩා තනතුරු කිහිපයකට ආයුධම් පත් යොමු කරනවා නම් අන්නේ සෑම තනතුරකටම වෙන වෙනම ආයුධම් පත් යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙන්න මේකට මේ තනතුරු වලට බඳවා ගැනීම සිදු කරන්නේ විභාගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා අන්නේ සම්මුඛ පරීක්ෂණයට සම්මුඛ පරීක්ෂණ ගාස්තු වශයෙන් රුපියල් 500ක මුදලක් ගෙවන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක ලංකා බැංකුවේ මෙන්න මේ රෝහල් පාර කොළඹ එක ටැප්රු බ්‍රේන් ශාඛාවේ තියෙන වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් අංක 70යි 42යි 385 කියන ගිණුමට බැර කරලා අනේ බැංකුවෙන් ලබා දෙන ස්ලිප් එකත් ඔයාලගේ ආයුධම් පත්‍රය අලවන්න තැනක් තියෙනවා. අන්න එතන අලවලා එවන්න කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ගැසට් නිවේදනයත් එක්ක නිකුත් කරලා තියෙන ආදර්ශ ආයුධම් පත්‍රයට අනුකූල නොවන ආයුධම් පත් එවුවොත් ඒව ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට ඒක නිසා අනිවාර්යයෙන්ම ආදර්ශ ආයුධම් පත්‍රයට අනුකූලවම ඔයාලගේ ආයුධම් පත් සකස් කරගන්න කියලා මම මෙතෙන්දී මතක් කරනවා. ඊට පස්සේ ආයුධම් පත් දාලා ගන්න ඕන ආකාරය සඳහන් කරලා තියෙනවා. ඒකට ලියාවෙන් තැපෑලෙන් ඔයාලගේ ආයුධම් පත් යොමු කරන්න ඕන. එහෙම යොමු කරද්දී ඔයා ආයුධම් පත් දාලා යවන ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ කෙළවරේ මෙන්න මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ ඔයා ආයුධම් කරනු ලබන තනතුරු දාලා විවෘත පදනමින් බඳවා ගැනීම 2025 කියලා පැහැදිලිව ලියුම් කවර වම් පැත්තේ ඉහළ කෙළවරේ සටහන් කරලා එවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආයුධම්පත් බාර ගන්න අවසාන දිනයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් 26 කියන දිනය. එතකොට අන්නේ දිනයට කලින් ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ ආයුධම්පත් යොමු කරන්න ඕනි කියලා කියනවා. ආයුධම්පත් යොමු කරන්න ඕන ලිපිනේ සඳහන් කරලා තියෙනවා වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අංක 230 බෞද්ධාලෝක මාවත කොළඹ 7 කියන ලිපිනට තමයි ඔයාලගේ ආයුධම්පත් යොමු කරන්න ඕන. ඒ වගේම ආයුධම් පත්‍රය යොමු කරද්දී ඔයාලගේ අත්සන සහතික කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහන් කරලා තියෙන රජයේ පාසලක ප්‍රධානියෙක්, විශ්‍රාමික නිලධාරියෙක්, කොට්ටාසේ ග්‍රාම නිලධාරියෙක්, සාමදාන විනිශ්චයකාරයෙක්, දිවුරුම් කොමසාරිස්වරයෙක්, නීතිඥවරයෙක් කියලා අන්නේ වගේ ඕනම කෙනෙක්ට කියලා කාට හරි එක්කෙනෙක්ට කියලා ඒ වගේ ඔයාලගේ අත්සනත් සහතික කරලා එවන්න කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඒකට මම ඔයාලට ආයෙ මතක් කරනවා මෙන්න මේ ගැසට් පත්‍රය සහ ආදර්ශ ආයුධම් පත්‍රය හොයාගන්න පුළුවන් ඔයාලට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2025 9/26 කියන දින නිකුත් කරලා තියෙන ගැසට් පත්‍රයේ මෙන්න මේ සියලු කාරණා ටික ඇතුළත් වෙනවා. මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ එක් එක් තනතුරු වලට අදාළව අවශ්‍ය කරන සියලුම සුසුකම් සහ සවිස්තරාත්මක විස්තරය ඔයාලට පුළුවන් මෙන්න මේ මම සඳහන් කරපු දිනේ ගැසට් පත්‍රය හොයාගත්තට පස්සේ බලා ගන්න.
කාට හරි කෙනෙක්ට ගැසට් පත්‍රය සහ ආදර්ශ අයදුම් පත්‍රය හොයාගන්න බැරි නම් 072 87 76 376 කියන නම්බර් එකට WhatsApp පණිවිඩයක් තියන්න මට පුළුවන් මෙන්න මේ ගැසට් නිවේදනය සහ ආදර්ශ අයදුම් පත්‍රය ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ දිනවල බඳවා ගැනීම සිදු කිරීම සඳහා අයදුම්පත් කැඳවන මෙන්න මේ සෑම තනතුරක් පිළිබඳව ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මෙන්න මේ වගේ රජයේ රැකියාව පෞද්ගලික අංශ රැකියාව රජයේ ගැසට් නිවේදන පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ඉස්සෙල්ලා YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ගිහිල්ලා නම් සුබ දවසක් වේවා.